T තුන්වෙනි බලය බෙදන්න ඕනේ T පස්වෙනි බලය. දර්ශක නීතිය දැම්මොත් T බෙදද්දි දර්ශක අඩු කරන්න ඕනේ. එහෙමනම් මේ 3න් අඩු කරනවා මේ 5. දැන් ලකුණු අසමාන හින්දා ලොකු එකෙන් පොඩි එක අඩු කළ හැකියි. 5න් 3ක් අඩු කරා 2යි. ලොකු සංඛ්‍යාවට තියෙන්නේ. එහෙමනම් මේකේ අගේ ඉන්නේ ඍණ 2යි. අපි මෙන්න මේකේ දර්ශකයේ ඍණ සංඛ්‍යාවක් ආවොත් ඒවට කියන්නේ ඍණ දර්ශක කියලා. එහෙනම් අපි හතරවෙනියට කතා කරගන්නේ ඍණ දර්ශක වලට අදාළ නීති. මේකම අර විහිදුවාලිලත් බලමු. T තුන්වෙනි බලය. විහිදුවාලි ගම T අකුරු 3ක් කියලා. බෙදන්න ඕනේ T බල 5. විහිදුවාලියම පළවෙනි බලය 2යි 3යි 4යි 5. දැන් කැපෙනවා කොහොමද? T වලින් බෙදුවා 1යි T වලින් බෙදුවා 1යි. මේ ලවය T මේ හරය T බෙදන්න 1යි. මේ T බෙදුවා 1යි මේ T බෙදුවා 1යි. ලවය T 3ට අපි හරයෙන් T පද 3ක් බෙදුවා. දැන් බලන්න ඉතුරුනේ එක් වරක් එක 1යි එක් වරක් එක 1යි. හරේ තියෙනවා T බල 2ක්. මෙතන තියෙන්නේ ඍණ දර්ශකයා මෙතන තියෙන ධන දර්ශකයා. හැබැයි වෙනසක් තියෙනවා. මේකයි බලන්න මෙතන ඍණ දර්ශකයේ තියෙන අවස්ථාව වගේ නෙවෙයි ධන දර්ශකයේ තියෙද්දි මේක තියෙන නිරයට එක යට. එහෙමනම් අපි හතරවෙනි නීතියේදී කතා කරන්නේ ඕනෑම එකක ඍණ දර්ශකයක් තිබුණොත් මෙන්න මේ පාදයේ පරස්පරය කියලා. අපට ඒක ධන දර්ශකයක් කරන්න. හැබැයි ඕකේ මෙහෙම හේකුත් තියෙනවා. අපට මේ වාගේ ධන දර්ශකයක් පාදයේ පරස්පරය ලියලා ඍණ දර්ශකයක් කරන්නත් පුළුවන්. හැබැයි මේක භාවිතා වෙනවා අඩුයි. අපි මේක තමයි පාවිච්චි කරන්නේ. අවශ්‍ය තැන්වල මේකත් භාවිතා කරන්න පුළුවන්. පාඩේ 11 ශ්‍රේණියේ සමහර ගැටලුවලදී මේක භාවිතා කරන්න වෙනවා. මෙන්න මේක ලියද්දී අපට ඒ ඍණයෙන් මිලි බලය සමානයි. එක යට ඒ වල n මිලි බලය කියලා ලියන්න පුළුවන්. මේ n මිලි බලය ඊට දාන්නත් පුළුවන්. නැත්නම් සම්පූර්ණ එකටම දාන්නත්. භාග සංඛ්‍යාවක් තිබ්බොත් මේ විදිහට එක ලේසි. අපි දැන් බලමු ඍණ දර්ශක කීපයක් ධන දර්ශක කරලා. 3 බල ඍණ 2. එහෙමනම් මේක ලියන්න පුළුවන් 1 යට 3 ධන දෙවෙනි බලය. 5 බල ඍණ 7. මේක ලියන්න පුළුවන් 1 යට 5 ධන 7. ඔබට මෙහෙම ලියන්නත් පුළුවන්. පාදයේ පරස්පරයේ කියට 5 ඒකේ 4. එකේ 4 වෙනි බලය එකම වෙන හින්දා මේකේ විතරයි 4 වෙනි බලය වෙනස් වෙන්නේ. ඒකත් මේ ආකාරයට කියන්න. n ඍණ 3 වෙනි බලය. එහෙනම් පාදයේ n පාදයේ පරස්පරයේ කියට n ඒකේ 3 වෙනි බලය. එකේ 3 වෙනි බලය එකක් වෙනවා. n වල 3 වෙනි බලය දන්නේ නැති නිසායි මෙහෙම ලියන්නේ. දෙකයි x ඍණ 4 වෙනි බලය. දැන් මේකේ දර්ශකයේ ඉඳලා තියෙන්නේ x සඳහා විතරයි.
දෙක සාමාන්‍ය සංඛ්‍යාව. එහෙමනම් අපි දෙකේ පරස්පරය ලියන්න බෑ. ඒ නිසා දෙක එහෙමම තියාගෙන මෙන්න මේ කෑල්ල විතරක් පරස්පරය ලියනවා. 1 8 x වල 4 වෙනි පද. මේක බලන්න. 3යි p ඍණ 3 වෙනි පද. මේ තුන හැමම තියාගෙන ඒකට දර්ශකයක් නැහැ. දැන් මෙතන ලියනවා 1 8 p වල 3 වෙනි පදය. හැබැයි මේක මේ ආකාරයට තිබ්බනම් වරහණෙන් කියන්නේ මේ දර්ශකයේ දෙකටමයි. එහෙනම් අපි මේක තමයි පාදී දැන් අපි. ඒ වාගේ වෙලාවට අපිට ලියන්න පුළුවන් 1 8 3යි p වල 3 වෙනි පදය. 2 බල 4 ගුණ කිරීම 2 බල ඍණ 8. ඉස්සෙල්ලාම ඍණ දර්ශක තියෙනවා කියලා දුන්නේ නැහැ. දැන් එහෙනම් ගුණ කරද්දී දර්ශක එකතු කරනවා. දෙකේ ලකුණු අසමාන හින්දා 8න් 4ක් අඩු කරා ලොකු එකේ ලකුණ රින. දැන් මේ වාගේ නිදර්ශකයක් ආපුවාම අපි පිළිතුර ලියනවා ධන දර්ශකයක්. එතකොට 1 8 2 බල 4. 3 බල 5 බෙදන්න තියෙනවා 3 බල 7. බෙදද්දි අඩු කරනවා 7න් 5ක් 2යි ලොකු එක. දැන් අපිට මේක ධන දර්ශකයක් කරන්න පුළුවන් මෙහෙම ලියලා. එකේ ඕනෙම් බලයක් එක නිසා මේ දර්ශකය මෙතෙන්ට දාන්නත් පුළුවන්. x බල 3 ගුණ කිරීම x බල 4 බෙදීම x බල 8යි. හරි x ගුණ කරන නිසා මේ 3යි මේ 4යි එකතු කරලා බෙදන නිසා මේ 8 අපි අඩු කරනවා. 3යි 4යි 7යි 7න් 8ක් ඉන්නේ. දැන් නැවත දර්ශකයේ ධන කරලා ලියන්න. ගුණ කිරීමේදී හම්බෙන්න පුළුවන්, බෙදීමේදී හම්බෙන්න පුළුවන්. ඔය ඔක්කොම තියදී හම්බෙන්නත් පුළුවන්.